ජංගි පොඩ්ඩක්වත් නැතුව හිලිවැල්ලෙන් සිටි කාලේ ඔබට මතකද බා? මට නම් මතක නෑ හිතන් ඈ. බොබද පහේ පස්සේ ඉන්නේ පරයන්. මං සෙල්ලා කරන්න ආවෙලිද? තොපි මුන් බිසෝලි දාලා ගන්න ඕනේ ලා. තොපේ මුල්ලමයි සන්නාතේල නැති බල්ලෙවත් ඉන්නේ. ඔබට බබෙත් බා. බබෙත් වික්කිරද හිතන්නේ? ඵලයා කියන්න හැට මට ඉන්න දීලා. යකෝ අවසරා පොඩ්ඩ සෙල්ලම් කරන්න ගවුන්ඩ් එක නෑ. කරුමක් කරා මෙතෙන්ට තාවන. ගෑ ගහන්න එපා. පිස්සෙක් වගේ වා. නේ? උගෙන් මුල්ලමවේ සම්බන්ධය නැද්ද උගෙද? මුන්දි සොරි පරයා. අල්ලෙක් දෙන්න දෙන්නේ. යකෝ මම රුට් පාරගෙන. මලත් එක්ක ආත ගන්න වෙලා නෑ. යම එම්නින් හදන මේ ගස්සේ බලයන්කෝ යන්න. ඔබ සෙල්ලම් කරපන් ගිහිල්ලා වෙන එකෙක් මහත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා. ඕ මට නම් මේ 3rd class වැඩ තිරවන්නේ නැහැ. 250 වැඩ තියෙන ඔබේ. ඉතර අරින් දෙනවා දැන් ඔබේ කාටට ඵලයා යන්න. නම් මගුරක්ද මේ? බඩ සෙල්ලමක් දාන්නේ. බුලයා මේක බැලස්ටික් මිසයිල් අබ්බෙන්නේ නැද්ද? මේක බැලස්ටික් මිසයිල් සබ්මෑරීන නැද්ද? මොකද්ද මේ? අපිට හයිපර්සෝනික් නැද්ද? ඵලයා යන්න. මහත්තයෝ උජ්ජ බිල්ද? අනේ මල්ලේ ඔබ බැන්දරවන්න වඳින්න ළමයි නම් හදන්න එපා. උඹේ ළමනුත් බල්ලට මේ වගේ වද දෙයි ඊට පස්සේ. මොනාද බ තනියෙන් කියවන්නේ? උඹලා මේ උඩ පැන පැන හිටියට සුරාමීට අහුවෙන්න හිටපෙ උඹා. බීර්ලා අපිට තියෙන වදයක් කෑ ගහන්න එපා. ලබ්බක් ගලියෝ කුස්සන් ආට්ටමෙට්ට දිවට කන්ටේනර් ක්‍රියේටර් කෙනෙක් වෙන්නේ නෑ බං. ඔබත් නිකන් හරියට අර හිරුවෙකට හපෙන සම්මාන වගේ බං. සතියෙන් සතිය හම් වෙන කිසිම පිළිගැනීමක් නෑ. තන්නේ කරස්වන් වින්දනයක් ලබන්නේ. නේ වන්දන්න. කොහොමවක් නෙමේ. ගිහිල්ලා වැඩක් කරපන්. උඹත් නිකන් එනවා මෙතන බල්ලු විකුණන් කන්ද. වැඩක් නැද්ද බබට? රසා කරපන් ගිහිල්ලා පාඩු වෙන්න දීලා. කව් කණ්ඩ දාලා.